හොඳයි. ඇත්තටම ඇන්ටිහිස්ටමින් කියන්නේ අපි කවුරුත් වගේ අහලා තියෙන පාවිච්චි කරන ඖෂධ කාණ්ඩයක් නේ. ඉතින් අර මූලාශ්‍රවල තියෙන විස්තර එක්ක මේවා කොහොමද වැඩ කරන්නේ, කොහොමද වර්ග කරන්නේ කියලා අපිට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මේ පළමු පරම්පරාවේ ඒවයි දෙවන පරම්පරාවේ ඒවයි ගැන තමයි කතා වෙන්නේ. අර නිදිමත ගතියන ඒවා සහ එහෙම නැති ඒවා කියලාත් කියනෝ නේද? ඔව් ඒවත් කියනවා. සෙඩටිව් සහ නොන් සෙඩටිව්. එහෙම නැත්නම් ලෙස් සෙඩටිව් කියලා. හරි. එහෙනම් මුලින්ම කතා කරමු මේ හිස්ටමින් කියන්නේ මොකක්ද? ශරීරයේ ඒවට තියෙන කාර්ය මොකක්ද? අර තොරතුරු වල ඒක නැති නේද? ඔව් තියෙනවා. හිස්ටමින් කියන්නේ සරලවම කිව්වොත් ශරීරයේ පණිවිඩ අරන් යන රසායනික ද්‍රව්‍යයක්. අපේ මූලාශ්‍ර වලට අනුව ඒවා ශරීරයේ තියෙන විශේෂිත තැන්, ඒ කියන්නේ ප්‍රතිග්‍රාහක රිසෙප්ටර්ස් එක්ක බැඳිලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. H1 ප්‍රතිග්‍රාහක ගැන තමයි අපි වැඩිම අහන්නේ අර අසාත්මිකතා ලක්ෂණ එක්ක. ඒ කියන්නේ රුධිර නාලිකා පළල් වෙන එක, හුස්ම ගැනීමේ අපහසුතාව වගේ දේවල්. හරියටම හරි. බ්‍රොන්කෝ කොන්ස්ට්‍රික්ෂන් කියන්නේ ඒකට. ඒ වගේ දේවල්. ඊට පස්සේ H2 ප්‍රතිග්‍රාහක අර ආමාශය අම්ල නිෂ්පාදනයට සම්බන්ධයි. H3, H4 වගේ ඒවා තියෙනවා. ඒවා තව ටිකක් සංකීර්ණයි, මොලේ ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය වගේ දේවල් වලට සම්බන්ධයි. හරිම රසවත්. එතකොට මේ ඇන්ටිහිස්ටමින් කොහොමද මේ ක්‍රියාවලියට ඇඟිලි ගහන්නේ? විශේෂයෙන් H1 ප්‍රතිග්‍රාහකවලට කරන බලපෑම ගැන මොනවද කියන්නේ? ඔව්. ප්‍රධාන වශයෙන් H1 ඇන්ටිහිස්ටමින් කරන්නේ මෙහෙම දෙයක්. හිතන්නකෝ H1 ප්‍රතිග්‍රාහකය කියන්නේ පුටුවක් කියලා. හිස්ටමින් ඇවිත් ඒ පුටුවේ වාඩි වෙනොත් තමයි අර අසාත්මිකතා ලක්ෂණේ එන්නේ. ඇන්ටිහිස්ටමින් එක ඇවිත් හිස්ටමින් එකට කලින් අර පුටුව අල්ල ගන්නවා. එතකොට හිස්ටමින් වලට බැඳෙන්න තැනක් නැති වෙනවා. ආහා. ඒ කියන්නේ හිස්ටමින් වලට වැඩ කරන්න තියෙන ඉඩ අහුරනවා. ඔව්, ඒක තමයි වෙන්නේ. හිස්ටමින් වල බලපෑම બ્લોක් කරනවා. ඒක පැහැදිලි. ඒතර පළමු පරම්පරාවේ ඇන්ටිහිස්ටමින් අර මුලින්ම ආපු જાතිය නිදිමත ගතියන එක ප්‍රසිද්ධ කාරණයක් නේ. ඒකට හේතුව මොකද්ද කියලා මේ මූලාශ්‍රවල පැහැදිලි කරනවාද? ඔව්. හේතු දෙකක් ගැන ප්‍රධාන වශයෙන් කියවෙනවා. එකක් තමයි අර පරණ ඇන්ටිහිස්ටමින්, උදාහරණයක් විදිහට ක්ලෝෆෙනරමයින්, ප්‍රොමෙතසින් වගේ ඒවා හරියටම H1 ප්‍රතිග්‍රාහකයට විතරක් බඳින්නේ නැහැ. ඒවා ටිකක් අර non specific වගේ වෙනත් ප්‍රතිග්‍රාහකවලත් බැඳෙනවා, ඇන්ටිකොලිනර්ජික් වගේ. ඒ කියන්නේ අදාළ නැති තැන්වලත් ක්‍රියා කරනවා වගේ. ඔව් වගේ. අනික තමයි මේ පරණ ඖෂධ ලේසියෙන්ම අර රුධිර මොළ බාධකයේ, ඒ කියන්නේ blood brain barrier එක හරහා මොළයට යනවා. මොළයට යන නිසා තමයි අර නිදිමත ගතිය එන්නේ. හරියටම හරි. ඒ හේතු දෙකම එකතු වුණාම තමයි අර සෑහෙන නිදිමත එන්නේ. සමහර විට අර කට වියලෙන ගතිය වගේ දේවලුත් එන්නේ අර අමතර ප්‍රතිග්‍රාහක බන්ධනය නිසා වෙන්න පුළුවන්. හරි. එතකොට අලුත් ඒවා, ඒ කියන්නේ දෙවන පරම්පරාවේ ඇන්ටිහිස්ටමින්, සෙටිරිසින්, ලොරටඩින් වගේ ඒවා කොහොමද මේ අතින් වෙනස්? ඒවේ වාසිය මොකක්ද එතකොට? ඔව්, මූලාශ්‍රවල කියන විදිහට මේ අලුත් ඒවා හදලා තියෙන්නේ ගොඩක් දුරට H1 ප්‍රතිග්‍රාහකයට විතරක් ඉලක්ක කරලා. ඒ කියන්නේ වඩා ස්පෙસિෆික්. ඒ වගේම අර blood brain barrier එක හරහා මොළයට යන එකත් සෑහෙන අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ නිදිමත ගතිය අඩුයි. ඔව්, සැලකිය යුතු විදිහට අඩුයි. එක දෙයක් තියෙනවා. ඒවා 100%ක්ම non sedative. ඒ කියන්නේ නිද්‍රාශීලී බවෙන් සම්පූර්ණයෙන්ම තොරයි කියන්නත් බෑ කියලාත් මූලාශ්‍රවල සඳහන් වෙනවා. පොඩි ගතියක් සමහරුන්ට එන්න පුළුවන්. හරි. එහෙනම් අපි මේ කතා කරපු දේවල් සාරාංශයක් කළොත් ඇන්ටිහිස්ටමින් කියන්නේ හිස්ටමින් වල බලපෑම විශේෂයෙන් H1 ප්‍රතිග්‍රාහක හරහා වෙන එක නවත්තන ඖෂධ. පරණ වර්ගයේ ඒවයි ෆර්ස්ට් ජෙන්, අලුත් වර්ගයේ ඒවයි සෙකන්ඩ් ජෙන් අතර තියෙන ලොකුම වෙනස තමයි ඒවා කෙලින්ම මොළයට බලපාන ප්‍රමාණය සහ ඒ නිසා එන නිදිමත ගතිය, ඒ වගේම අර අතුරු ආබාධවල වෙනස. හරියටම හරි. ඒක තමයි ප්‍රධාන කාරණාව. අවසාන වශයෙන් පොඩි දෙයක් එකතු කරන්නම් හිතන්න. අපි දැක්කනේ හිස්ටමින් කියන එක H1, H2, H3, H4 කියලා විවිධ ප්‍රතිග්‍රාහක හරහා ශරීරයේ ගොඩක් දේවල් වලට සම්බන්ධයි කියලා. ඒ වගේම අපි දැක්කා පළමු පරම්පරාවේ ඇන්ටිහිස්ටමින් H1 වලට විතරක් නෙවෙයි වෙන තැන් වලත් ක්‍රියා කරනවා කියලා. එහෙම බැලුවම මේ ඇන්ටිහිස්ටමින් වලට අසාත්මිකතාව වලට ප්‍රතිකාර කරන එකට අමතරව අපි සමහර විට නොහිතන වෙනත් බලපෑම්, සමහර විට වෙනත් ප්‍රයෝජනවත් භාවිතයන් එහෙමත් තියන්න බැරිද? ඒක හොඳ ප්‍රශ්නයක්. අර අමතර ප්‍රතිග්‍රාහකයකට බැඳෙන නිසා වෙනත් දේවල් වලට බලපාන්න පුළුවන් කියන එක නේද? මේ දැන කෙලින්ම මූලාශ්‍රවල නැත්තත් අපි කතා කරපු කරුණොත් එක්ක හිතන්න වටින දෙයක්. සමහර වෙලාවට ඒ නිසා වෙන්නේ නැති පරණ ඇන්ටිහිස්ටමින් සමහරක් වෙනත් ලෙඩවලටත් පාවිච්චි කරන්නේ.